right. දැන් guys අපිට center of gravity එකට බහින්න කලින් පොඩි දෙයක් අපිට මතක් කරගන්න වෙනවා. ඒ මොකක්ද? Center of gravity වලට බහින්න කලින් we need to revise area and volume of objects. Formulas මතකද කියලා බලන්න යන්න. O level කාලේ formulas මතකද කියලා පොඩ්ඩක් බලන්න යන්න. හරිද? O level කාලේ මේව ඉගෙන ගත්තා. O level හරි ඊට කලින් 5 වසරේ මේව ඉගෙන ගන්න ඇති වෙයි. Okay. Okay, first of all, ඉතින් අපිට මතකද කියලා බලමු කට්ටියට මේක නම් ඉතින් obviously පුළුවන් නේ. square එක ගත්තොත් මම කියනවා side length එක L කියලා. මේක නම් මම කටියෙන් අහන්න යන්නෙත් නැහැ. area එක L square. volume එකක් කියලා ගන්න නැහැ. මොකද මේක 2D object එකක් නිසා. right? අපි ගත්තොත් එහෙම rectangle. කට්ටියෙන් අහන්න යන්නේ නැහැ මම. මොකෝ එක්කෙනෙක්ට හරි බැරි වුණොත් එහෙම සැලැජ්ජාව. okay? LB. Right? That is the area of this volume එකක් කියලා නෑ because this is a 2D object. right? තව triangle. අපි කියනවා මේක H. or the perpendicular height. සමහරු මේකට elevation කියලා කියනවා. right? B. area of a triangle මොකද්ද? half into base into perpendicular height. අනිත් එක තමයි area of a circle. අපි කිව්වොත් එහෙනම් මේක r කියලා radius එක. area of a circle ලැබිලා pi r square. දැන් මේ ටික නම් අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ට පුළුවන් වෙන්න ඕන. right? අනිවාර්යෙන්ම කිසිම doubt එකක් නැතුව පොඩි කාලේ ඉඳන්ම කරන ටිකනේ. ඒකෙන්ද බැරි වෙන විදියක් නැහැ. right? මේ ටික නම් හරි. දැන් ඔය 2D objects නේ. 2D objects ටිකේ areas ටික විතරයි තියෙන්නේ. areas ටික නම් අනිවාර්යෙන්ම මතක ඇති කට්ටියට. අපි දැන් 3D objects වලට බැස්සොත් එහෙම දැන් මේ මොකද්ද මේ අඳින්නේ? මම මේ cube එකක් අඳින්නේ. right? cube එක. cube එකේ area එක මොකක්ද කියලා අහුවොත් එහෙම cube එකේ area surface area එක අපි දන්නා හැමදෙස්සම හැමතැනම squares 6ක් තියෙනවා. එතකොට squares 6 කියලා කියන්නේ 1 square is going to be L, right? L squared. එතකොට L squared ඒවා 6ක් ඉතින්. එතකොට 6L squared. එතකොට මේ volume එක ඇවිල්ලා L cubed, right? මේක අහන්න යන්නේ නැහැ ඉතින් කට්ටියගෙන් මේවා එන බේසික් නිසා. ඒ වගේම තමයි cuboid. අපි ගමු මේක L, මේක B, මේක H කියලා. එතකොට area එක ඇවිල්ලා දැන් මේ වගේ faces මෙන්න මේ වගේ faces දෙකක් තියෙනවා. මේකයි මේකයි. right? එතකොට ඒක ඇවිල්ලා L in මේ පැත්තට L මේ පැත්ත H. එතකොට 2HL plus මේ වගේ faces දෙකක් තියෙනවා. මෙන්න මේකයි මේකයි. එතකොට ඒක ඇවිල්ලා B and H නේ. 2BH. තව මෙන්න මේ වගේ ලොකු faces උඩ එකයි යට එකයි දෙකක් තියෙනවා. එතකොට ඒක ඇවිල්ලා L එකයි L එකයි B එකයි 2BL. That's the area of this. Volume of this LPH. right? explain කරන්න ඕනේ නැහැ නේද ඒවා? right? එනම ඒ කියන්නේ ලේසි දේවල් නේවා. අපි already දන්නවනේ ඒවා. right. cube එකත් හරි cuboid එකත් හරි. ඊට පස්සේ තියෙනවා sphere එක. කට්ටිය මට කියන්න බලන්න r radius එකක් වෙච්ච sphere එක area එක කීයද? what is the area of a sphere? කට්ටිය කියන්න. කට්ටිය chat එකේ උත්තර දාන්න. chat එකේ උත්තර දාන්න බෑ. area of a sphere. හැමෝම උත්තර දාන්න. නිකන් pi එක type කරන්න බැරි නිසා pi කියලා නිකන් ලියන්න. right. yes. pi r square නේ. sorry. area එක ඇවිල්ලා 4 pi r. right. අපි දන්නවා sphere එක area එක ඇවිල්ලා
4 pi r square sorry අර normal circle එක area එක මොකද්ද pi r square sphere එක area එක ඒ වගේ 4 ගුණයක් right 4 pi r square volume එක මේක නම් ඉතින් හැමෝම දන්නවා 4/3 pi r cubed හරිද sphere එක area and volume ඔය ටික ඊට පස්සේ cylinder r කියන මේ height එක h කියලා sorry area එක මුලින්ම ඇහුවොත් එහෙම area එක ඇවිල්ලා උඩ face එක මෙන්න මේ උඩ තියෙන face එක ඒකට we have pi r square යට තියෙන face එක ඒ වගේම එතකොට ඒ වගේ තව එකක් යනවා 2 pi r square ඊට පස්සේ මේ curved surface එක right curved surface එක ඒක ඇවිල්ලා මොකද්ද වෙන්නේ ඒකේ length එක කීයද මෙන්න මේකනේ length එක ඒ length එක ඇවිල්ලා මෙන්න මේ circle එකේ circumference එකට equal වෙනවා ඒතකොට 2 pi r into මේ distance එක that's going to be h 2 pi r h ඒතකොට මේක තමයි මෙයාගේ area එක volume එක මොකද්ද අපි දන්නවා guys volume එකක් කියලා කියන්නේ what is a cross sectional area into length right ඒතකොට මේක cross sectional area එක මොකද්ද අර circle එකනේ a circle එක into length that is how we make a cylinder එතකොට volume is equal to pi r square into h that is the volume of a cylinder ඊට පස්සේ cylinder එකේ volume එකක් දැන් බැලුවා දැන් අපි යනවා cone right circular cone එකට මේක නම් කට්ටියට මතක තියෙන මට ෂුවර් ගොඩක් අයට මතක නැත්තේ මේකේ ඒරියා එක වොලියුම් එකක් නෙවෙයි වොලියුම් එක කටියට මතකයි මම කියනවා මේක h මේක r මෙන්න මේ length එක l කියලා මට කට්ටිය කියන්න බලන්න මොකද්ද මේකේ ඒරියා එක කියලා දැන් obviously මේ පල්ලෙහා ඒරියා එක නම් දන්නවා පල්ලෙහා ඒරියා එක ඒක circle එකක් that's going to be pi r square මට ඕනේ මේ cone එක කියන්නේ cone shape එකේ මොකද්ද ඒරියා එක කියලා කට්ටිය වන්න බලන්න chat එකේ yes okay කට්ටිය වන්න බලන්න හැමෝම මේවට උත්තරේ වන්න right okay කට්ටියට මතකයි pi r squared හරි pi r squared කියන්නේ පල්ලෙහා එක okay pi r squared කියන්නේ පල්ලෙහා එක right pi r squared plus pi r l right මතක නැති අය උත්තරේ යොමු නැති අය මතක් කරගන්න pi r squared plus pi r l right pi r l කියලා කියන්නේ මෙන්න මේ slanted එකේ ඒ කියන්නේ cone shape එකේ area එක volume of a cone නම් ඉතින් ඕනෙක් කෙනෙක්ට මතක ඇති 1/3 pi r squared h මොකක්ද මේ රිලේෂන් එක මෙන්න මේ සිලින්ඩර් එකෙන් තුනෙන් ගන්න අපි එහෙමනේ සාමාන්‍යයෙන් මොක මතක තියෙනවා සිලින්ඩර් එක pi r squared h මේක සිලින්ඩර් එකෙන් තුනෙන් යනවා right අන්න ඒ වගේ තමයි තියෙන්නේ තව ඉතින් ඕනනම් මට මෙහෙම එකක් දෙන්න පුළුවන් මොකද්ද මේ හෙමිස්ෆියර් එක නැත්නම් නෑමිලියක් වගේ මොකක් හරි right r hemisphere sphere එක භාගයට තියෙන භාගයට කපලා okay area with the lid එක කියන්නේ මෙන්න මේක ඇවිල්ලා with the lid කියලා කියන්නේ මෙතන surface එකක් තියෙනවා කියන එක okay surface එකක් තියෙනවා කියන එක තමයි with the lid කියලා මම කියන්නේ right area with the lid අපි දන්නවා මෙන්න මේ උඩ top එක is going to be pi r squared right and මේ යට කෑල්ල hemisphere කෑල්ල it's half of a sphere right අපි දන්නවා sphere එකේ area එක 4 pi r එහෙනම් ඒකෙන් භාගේ 2 pi r
sorry 4 pi r square මේක 2 pi r square. එහෙනම් this is going to be 3 pi r square. Area without the lid. හිතන්න නිකන් අර මේ ගෙවලා තියෙන නෑබිලියක් වගේ. So yeah නෑබිලියක් නම් මම හිතන්නේ hemisphere එකක් නෙමෙයි but you get the idea right? ඒ කියන්නේ lid එකක් නැහැ right? lid එකක් නැති වුණාම මේ පල්ලෙහා කැල්ල විතරයි තියෙන්නේ. පල්ලෙහා කැල්ල වෙන මොකද්ද? It's going to be අර ඉස්සෙල්ලා කතා කරා වගේ 2 pi r square. So that's the area of this. ඊට පස්සේ අපි කතා කරනවා මේ hemisphere එකේ volume එක ගැන. දැන් volume එකට මට කියන්න බලන්න guys lid එක තිබ්බද නැද්ද කියලා අදාළ නැහැ නේද? මොකද lid එක තිබ්බත් නැතත් volume එක කියලා කියන්නේ ඒක නම් කෙනෙක් හිතන්නකෝ water volume එක යාට අල්ලන්න පුළුවන් water volume එක කීයද වගේ ගන්න ඔය අහන්නේ. ඉතින් ඕකේ lid එකක් තිබ්බත් lid එකක් නැති වුණත් ඕකේ උඩරිම අල්ලන්න පුළුවන් water volume එක it's going to be the same right? lid එක තිබ්බද නැද්ද කියන එකෙන් බලපාන්නේ නැහැ නේ whether you know lid එක තිබ්බොත් ගාන කියන්නේ වතුර පුරාණ ප්‍රමාණය අඩු වෙනවා හරි වැඩි වෙනවා හරි වෙන්නේ නැහැ. It's going to be the same right? So basically volume කියන එකට කිසිම දෙයක් අදාළ වෙන්නේ නැහැ. මොකද lid එකෙන් අපි කරන්නේ surface area එකක් තව surface එකක් add කරනවා විතරයි. Okay? So therefore volume is going to be the same regardless of whether it has a lid or not, and it's going to be exactly the half of a sphere. So half of 4/3 pi r cubed, which is 2/3 pi r cubed. කට්ටියට වැඩේ පැහැදිලි නේද? ඔකට මේක නිකන් ඔය රිවිෂන් එකක් වගේ කරේ right? කට්ටිය ලියා ගන්න ඒ වුණාට දැන් නම් ටයිම් එක දෙන්නේ නැහැ මොකෝ මේක අපි නිකන් you know පොඩ්ඩක් රිවයිස් කරගන්න වැඩේ කරේ right? ලියා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට පස්සට I'll anyways be sharing this as a PDF in the group as well, so don't worry. අර මොනවාරි ස්පෙෂල් පොයින්ට්ස් තියෙනවා නම් අමතක වෙච්ච දේවල් තියෙනවා නම් දැම්ම ලියා ගන්න. මේක මට අමතක වුණා හරියට ලියවුන්නේ නැහැ කියලා you know ඒ වගේ තියෙනවා නම් දැම්ම ලියා ගන්න. ඒ ටික අමතක වුණා කියලා right? පස්සේ හරි බලන්න පුළුවන්. Okay.